සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක දකිනකොට ඔයගොල්ලෝ ගොඩක් අයගේ රිසල්ට් ඇවිල්ලා බලලා ප්‍රශ්න ගොඩක් ඉන්නවා සෙට් එකක් ඉන්නවා. එතකොට මේ ප්‍රශ්න කොට තමයි සමහර අයට 6-3 සම්පූර්ණ නැහැ. එතකොට සමහර අයගේ ඔක්කොම ටික විෂයන් ටික ඩවුන්. ඒ කියන්නේ W9. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලට විසඳුමක් තියනවද? මේ වීඩියෝ එකේ කතා කරන්නේ එයාලා ගැන තමයි. එතකොට මේ වීඩියෝ එකේ මම එකින් එක පැහැදිලි කරනවා මොනවද ෆේල් වෙන්න ඕනේ. දැන් ගොඩක් අය අහනවා මේ වෙලාවේ මේකේ මොන මම මේ සබ්ජෙක්ට් එක පාස් මම ඔක්කොම ටික ලියන්න ඕනේද ඊළඟට මේ ෆේල් එක මම ෆේල් එතකොට ඔක්කොම ටික නැවත ලියන්න ඕනේද මොකද්ද කරන්න ඕනේ සී නෑ මට 6-3 සම්පූර්ණ නෑ මේ ඔක්කොටම මේ වීඩියෝ එක ඇතුලේ උත්තර තියෙනවා. හරි. දැන් රිසල්ට් ආවට පස්සේ හරි මේක රිසල්ට් එන්න කලින් හරි දකින්නවනේ. එතකොට ඔයාලගේ දැන් 6-3 කියන්නේ මොකද්ද? 6-3 කියන්නේ ඔයාගේ මේන් සබ්ජෙක්ට් 6ක් තියෙනවා. මොනවද මේන් සබ්ජෙක්ට් 6? ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, ඉතිහාසය, බුදුදහම. බුදුදහම කියවම ඔයාගේ ආගමත් එක්ක යන්නේ. එතකොට ඔයාලගේ සබ්ජෙක්ට් 6 සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට අනිවාර්යෙන් ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ. විෂයන් 6 සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම ඔයා මේකෙන් 3කට, ඒ කියන්නේ 3කට විෂයන් මේ සමත් වෙච්ච විෂයන් 3කට ඔයා C සමාර්ථ 3ක් තියෙන්න ඕනේ. හරි. එතකොට තමයි 6-3 සංකල්පය සම්පූර්ණ වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති දැන් මේකෙන් එකක් ෆේල් වුණා. මම උදාහරණයක් විදිහට ගණිතය ගන්නම්. ගණිතය ඔයා ෆේල් වුණා. මොකද කරන්නේ? ගණිතය ෆේල් වුණාට පස්සේ ඔයා කලබල වෙන්න එපා. ඔයා දව සබ්ජෙක්ට් ටිකක් තියෙන දැන් ඔයාලා සමහර වෙලාවට ඔයාගේ 8යි 5ක්. ඒ කියන්නේ ඔයා විෂයන් 8ක් සමත්. හරිද? 5කට C තියෙනවා. 5කට C තියෙනවා. විෂයන් 8ක් සමත් 5කට C තියෙනවා එකක් නැහැ. ඔයා එහෙනම් ඔයා අසමත් විෂය විතරක් ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අසමත් විෂය විතරක් ලියන්න. ඊළඟට දැන් මම කියවනේ ගණිතේ ෆේල් වුණා කියලා. ඔයාත් නැවත A level කරන ගමන් ඔයා තෝරගත්ත ස්ට්‍රීම් එක කරන ගමන් ගණන් ලියන්න. දැන් හිතන්නකෝ ගණන් ෆේල්ලා A level මැත්ස් කරන්න යන්න එපා. එතකොට වැඩේ අවුල්. එතකොට කොහොමත් පාසල් වලින් නම් ඔයා ගන්න නැති වෙයි එහෙම විච්චාම. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාට පුළුවන් ඔයාගේ රිසල්ට් එකට ගැලපෙන ඔයාට බලාපොරොත්තුවක් තියෙන ස්ට්‍රීම් එක තෝරගෙන කරන්න. එතකොට ස්ට්‍රීම් කිව්වහම ආර්ට් කොමර්ස් සයන්ස් මැත්ස්. එතකොට සයන්ස් මැත්ස් කිව්වහම දෙකම එකම සයන්ස් ස්ට්‍රීම් එකකින් යන්නේ. ඊට පස්සේ ටෙක් වෘත්තීය විෂය ධාරාවනේ. එතකොට ඔයා කරන්න ඕනේ දැන් හිතන්නකෝ ඔයා මේ විෂයන් දෙකක් ෆේල් වුණා කියලා. ඔයාත් මම අර කිව්වා වගේ A level ඔයා කරන ගමන් මේ විෂයත් තෝරලා කරන්න. කිසිම අවුලක් නැහැ. ඔයා A level කරන ගමන් මේක කරන්න. දැන් ඔයා කල්පනා කරනදී දැන් සබ්ජෙක්ට් දෙකක් ෆේල් වුණාම ඉස්කෝලේ එකකින් ගන්න නැති වෙයිද කියලා. නෑ. ඔයා නෙමේ පළවෙනියටම එහෙම වෙච්ච කෙනා. ඕනතරම් ඉතිහාසයේ ඕනතරම් එහෙම වෙච්ච අය ඉන්නවා. එතකොට ඔය විෂයන් ටික ඔයා හරියට ගොඩ දාගෙන ඔයා A level කරන ගමන් ඔයා මේ විෂයන් දෙක ඊළඟ අවුරුදු 26 සෙට් එකත් එක්ක දැන් මේ ලියන දෙසැම්බර් ලියන සෙට් එකත් එක්ක ලියන්න. කිසිම අවුලක් වෙන්නේ නැහැ. පැහැදිලි? ඊළඟ කාරණා තමයි දැන් ඔයා සමහර වෙලාවට ඔයා සබ්ජෙක්ට් 6ක් පාසලා 6-3 නැහැ කියලා ඔයාට දැන් ඉස්කෝලෙන් ඔයාව ගන්නෙ නැහැ. ඔයා එහෙනම් ප්‍රයිවට් A level කරන ගමන් ප්‍රයිවට් දාලා A level කරන ගමන් O level ලියන්න. අනිවාර්යෙන් O level පාස් කරන්න. මොකද O level සමත් නැතුව ගොඩක් කැම්පස් වලට යුනිවර්සිටි වලට ඔයාව ගන්නෙ නැහැ. මොකද කෝස් වලට ඔයාව තෝරගන්නේ නැහැ O level සමත් නැත්තම්. හරි බොහොමයක් ඒවට ගන්නෙ නැහැ. හරි විශේෂයෙන් ගණිතයේ ඉංග්‍රීසි විද්‍යාව කියන ඒවා අනිවාර්යයි. හරි. ඒ නිසා ඒවා අනිවාර්යෙන් සමත් කරගන්න C වලට හදාගන්න. හරි. ඊළඟ කාරණාව තමයි දැන් ඔයා W9ක් ආවා. විෂයන් ඔක්කොම ටික ෆේල්. විෂයන් එකක් දෙකක් සමත් වෙලා. එතකොට එයා කොහොමද එතකොට එකක් දෙකක් සමත් වුණා කියලා හරියන්නේ නැහැ. ඔයා A level O level කරන්න O level සමත් වෙලා නැහැ නේ ඔයා. එහෙනම් ඔයා කරන්න ඔයාට දැන් A level කරන්නත් ඕනේ. මෙහෙම කරන්න. දැන් ඔයා පාසලකින් ඔයාව ගන්නෙ නැහැ නේ. ඔයා අසමත් වෙලානේ. එතකොට ඔයාට පුළුවන් මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා A level private කරන්න. හරි. එතකොට A level private කරන ගමන් ඔයා අනිවාර්යෙන් O level සමත් කරගන්නම ඕනේ. විෂයන් ටිකක් ලියන්න. ඔයගේ 6-3 කම්ප්ලීට් කරගන්න. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා ජොබ් එකකට දාන දවසට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම හිතන්නකෝ ඔයා O level fail ඊට පස්සේ W9 A level කරා. ඔයා මොකක් හරි ආර්ට් හරි කොමර්ස් හරි ඕන විෂයකින් ටෙක් එකකින් හරි සයන්ස් හරි මැත්ස් හරි ඕන විෂයකින් ඔයා කරා. හැබැයි ඔයා A3ක් දැම්මා. ඔයා හොඳ රෑන්ක් එකක් දාලා ප්‍රයිවට් කරලා කැම්පස් ගියා. අන්න ඔයා ජොබ් එකක් කරන දවසට කැම්පස් යනකොටත් ඔයාට දැන් ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඔයා ජොබ් එකක් කරන දවසකටත් ප්‍රශ්නයක් වෙනවා. හරි. ඒ නිසා ඒවා ටික කම්ප්ලීට් කරගන්න. පැහැදිලි? හරි. දැන් එතකොට ඊළඟ කාරණාව තමයි මට නැවත A level ලියන්නත් බෑ. දැන් හිතන්නකෝ මෙහෙම ඔයා එකක් ෆේල් වුණා කියලා හිතන්නකෝ විෂයන් 9න් එකක් ෆේල් වුණා.
ඔයා ඔක්කොම සබ්ජෙක්ට් ටික ලියන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍ය ඔයා ෆේල් වෙච්ච සබ්ජෙක්ට් එක එකද දෙකද තුනද විතරක් ලියන්න. හැබැයි මේ අවුරුද්දේ දැන් ඔය රිසල්ට් ආවට පස්සේ එන 26 සෙට් එකත් එක ලියන්න. මොකද එක ළඟ අවුරුද්ද දෙකදී ඔයා ෆේල් විෂයන් ටික ලිව්වා ගොඩ දාගත්තොත් තමයි ඔයා සමත් විදිහට ගණන් ගන්න. ඒකට ඔයා මේ අවුරුද්දේ ලියලා ඊළඟ අවුරුදු 3කින් විතර O level අර සබ්ජෙක්ට් තුන ලිව්වොත් හරියන්නේ නැහැ. හරි? එතකොට ඒක පිළිගන්නේ නැහැ. ඔයා එතකොට ඒ සබ්ජෙක්ට් තුන විතරයි ඔයා පාස් විදිහට ගන්නෙ. හරි? එතකොට ඔයා එක ළඟ අවුරුද්ද දෙක ලියන්න. දැන් ඊළඟට මෙහෙම කියනවා. ඔයා O level ලියන්න බෑ. පාස් වුණාද ෆේල් වුණාද ආයි A level කරන්නත් බෑ. ආයි ෆේල් වෙච්ච කෙනෙක් ආයි O level ලියන්නත් බෑ. A level කරන්නත් බෑ. මොකක්ද දින ඔප්ෂන් එක? ඔයාලට මෙහෙම තියෙනවා. ලංකාවේ ඕන තරම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඕන තරම් තියෙන උදාහරණයක් විදිහට VTA. VTA තියෙනවා. ඊළඟට NITA ටෙක් එක ඕන තරම් තියෙනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 1000කට වැඩියෙන් තියෙනවා. හරි? ඒ නිසා ඔයාට කිසිම අවුලක් නැහැ. ඔයා O level සමත්ද? O level failed? O level අසමත්? A level සමත්ද? අසමත්ද කියන එක අවුලක් නැහැ. ඔයාට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානකින් ඕනම කෝස් එකක්. ඒ කියන්නේ ඔයාට නැවත ඉගෙන ගන්න, ඔයාට විෂයන් ටික ඉගෙන ගන්න ඕන නම්, ඊළඟට ඔයාට වෘත්තීය පුහුණු දෙයක් කරගන්න ඕන නම්, හිතන්න ඔයාට රැකියාවක් කරන්න ඕනේ, හිතන්නකෝ වෙල්ඩින් කරන්න ඕනේ. ඊළඟට ඔයාට රට යන්න ස්කිල් එකක් හදා ගන්න ඕනේ. ඕනම දෙයකට ඔයාට රූපලාවන්‍ය කෝස් එකක් කරන්න ඕනේ. ඊළඟට ඔයාට සැලුන් කෝස් එකක් කරන්න ඕනේ. හැම දෙයකටම මේකට ඕන විෂයන් ටිකක් තියෙනවා. එතකොට NITA එකේ ටෙක් එකේ තියෙන විශේෂත්වය තමයි O level fail නම් ඔයා NVQ level 1 2 තමයි පටන් ගන්නෙ. ඊළඟට O level සමත් නම් ඔයා 3න් පටන් ගන්නෙ. 3 4 යන්නේ. ඊළඟට A level ලියලා නම් හරි පාස් වෙලා නම් ඔයා 5න් පටන් ගන්නෙ NVQ level. ඊළඟට 6 කියන්නේ ඩිප්ලෝමා මට්ටම. ඊළඟට 7 කියන්නේ NVQ level වගේ ඩිග්‍රී මට්ටම. හරි. එතකොට ඔයාට ඒ පැත්තෙන් ස්කිල් එකක් හදාගෙන අර O level සමත් වුණාද A level fail වුණාද O level සමත් වුණාද අවුලක් වෙන්නේ නැහැ. අර ඔප්ෂන් එකට යන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධව පැහැදිලි කරපු වීඩියෝ එකක් තියෙනවා මම description එකේ දාලා තියන්නම්. ඔයාලා link එක click කරලා ඒ සම්බන්ධව තියෙන වීඩියෝ එක බලන්න. හරි. ඊළඟට A level බලන්න ඔයාට ස්ට්‍රීම් එකක් තෝරගන්න ප්‍රශ්නයක් ගැටලු තියෙනවා නම් මම ඒකට සම්බන්ධ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් මම description එකේ දාලා තියන්නම්. හරි. එහෙනම් රිසල්ට් ආපු හැමෝටම ආවනම හැමෝටම ජය වේවා.